අයිබෝවන් යාළුවනි, ඔයාලට සුබ දවසක්. අද අපි බලන්න යන්නේ 2025 සඳහා ලංකාවේ රුපියල් 50,000ට අඩුවෙන් මිලට ගන්න පුළුවන් හොඳම ස්මාර්ට්ෆෝන් 10 ගැන. ඔයාගේ බජට් එකට මැච් වෙන performance, camera, battery, display, sub brand new phone list එකක් ගැන අද අපි මේ වීඩියෝ එකෙන් බලමු. Dano Technique. Join us to learn about the new technology. අද අපේ ෆෝන් ලිස්ට් එකේ පළවෙනියෙන් නම් තියෙන්නේ Samsung Galaxy A16 ජංගම දුරකථනය. Samsung කියන්නේ ශ්‍රී ලංකාවේ most trusted brand එකක්. ඒක හැමෝටම ගැලපෙන smooth performance තියෙන ෆෝන් එකක්. ඒක අපි ඩිස්ප්ලේ පැත්තට ගියොත් එහෙම Super AMOLED 90 refresh panel එකක්. 6.7 inches display එකක්. ඒ වගේම full HD panel එකක්. RAM එක ගැන කතා කරොත් 4GB, 6GB, 8GB වශයෙන් RAM මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි මේකේ storage capacity එක ගත්තොත් 128 සහ 256GB යන storage capacity දෙකකින් ඇවිල්ලා තියෙනවා. අපිට මේ ෆෝන් එකට memory card use කරන්නත් පුළුවන්. අපි මේ කැමරා පැත්තට ගියොත් එහෙම මේන් කැම් එක මෙගාපික්සල් 50ක වයිඩ් කැම් එකක් තියෙනවා. ඊළඟ කැම් එක මෙගාපික්සල් 5ක අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් තියෙනවා. ඊළඟ කැම් එකේ මෙගාපික්සල් 2ක මැක්‍රෝ කැම් එකක් තියෙනවා. අපි මේකේ සෙල්ෆි කැමරා පැත්තට ගියොත් මෙගාපික්සල් 13ක වයිඩ් සෙල්ෆි කැම් එකක් තියෙනවා. මම හිතන්නේ අපිට කැමරා පර්ෆෝමන්ස් අතින් ගත්තත් සුපිරි ෆෝන් එකක් කියන්න පුළුවන්. මේකේ බැටරිය පැත්තට ගියොත් එහෙම මිලිඇම්පියර් 5000ක ඉතාම හොඳ බැටරි කැපැසිටි එකක් තියෙනවා. ඒ වගේම 25V චාර්ජර් එකකුත් අපිට මේකට ලැබෙනවා. දැනට මේ ෆෝන් එකේ රන් වෙන්නේ latest Android 14 Samsung Galaxy A16 ෆෝන් එක 6GB RAM සහ 128GB memory එකක් සමගින් ආසන්න වශයෙන් රුපියල් 45,000කට වැනි මුදලකට ඔබට මිලදී ගන්න පුළුවන්. අපි දෙවෙනියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HMD Aura 2 ෆෝන් එක. මේකේ ඩිස්ප්ලේ පැත්තට ගියොත් එහෙම 6.52 inches වලින් සමන්විත IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. මේකෙත් අපිට latest Android 14 එක රන් වෙනවා අපේ ෆෝන් එකේ. අපිට මේකට memory card use කරන්න පුළුවන්. අපිට මේකේ internal storage එක වශයෙන් 256GB storage එකක් තියෙනවා. ඒ වගේම RAM එක 4GB RAM එකක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් කැමරා පැත්තට ගියොත් එහෙම මෙගාපික්සල් 13ක wide cam එකක් තියෙනවා. ඒ වගේම අපි selfie camera එක පැත්තට ගියොත් එහෙම මෙගාපික්සල් 5ක cam එකක් තියෙනවා. ඒ වගේම අපි මේකේ බැටරි පැත්තට ගියොත් එහෙම මිලිඇම්පියර් 5000ක බැටරි කැපැසිටි එකක් තියෙනවා. 10W වයර් චාර්ජර් එකක් සමන්විත වෙනවා. මේ ෆෝන් එක ආසන්න වශයෙන් රුපියල් 42,000ක වටිනාකමින් ශ්‍රී ලංකාවේ වෙළඳ පොලෙන් මිලදී ගන්න අපිට පුළුවන්. අපි තුන්වෙනියට කතා කරන්නේ Infinix Hot 50i ස්මාර්ට්ෆෝන් එක ගැන. මේ ඩිස්ප්ලේ පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 6.7 inches IPS LCD panel එකක් සමග 120Hz refresh rate එකක් සමගින් ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන්. අපි RAM එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 4GB සහ 6GB RAM වලින් මේ ෆෝන් එකේ RAM ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි මේකේ storage පැත්තට ගියොත් එහෙම 128GB සහ 256GB storage capacity වලින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේකේ RAM එක පැත්තට ගියොත් එහෙම මෙගාපික්සල් 48ක wide cam එකක් සහ auxiliary lens එකක් සමගින් අපිට මේ main cam එක බලා ගන්න පුළුවන්. selfie cam එක පැත්තට ගියොත් එහෙම මෙගාපික්සල් 8ක wide selfie cam එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි මේකේ බැටරිය පැත්තට ගියොත් එහෙම මිලිඇම්පියර් 5000ක බැටරියක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම 18V fast charging අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට තවත් option එකක් තමයි reverse wide charging option එකක්. දැනට අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන් ආසන්න වශයෙන් රුපියල් 36,000කට වැනි මුදලකට මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්. හතරවෙනි ෆෝන් එක වශයෙන් තෝරගෙන තියෙන්නේ Redmi 14C ජංගම දුරකථනය. It's time to make a style resolution
with the Redmi 14C 5G, the 2025G smartphone. Look your best with the premium Starlight design in 3 stunning styles: Starlight Blue, Stardust Purple, and Stargaze Black. අපිට මේක ඩිස්ප්ලේ එක වශයෙන් බලා ගන්න පුළුවන් IPS LCD 6.8 inches ඩිස්ප්ලේ එකක්. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ 120Hz refresh rate එකකුත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේකෙත් අපිට බලා ගන්න පුළුවන් Android 14 OS එක රන් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේක RAM එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 4GB 6GB 8GB වශයෙන් RAM ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි මේක storage පැත්තට ගියොත් එහෙම storage උත් අපිට බලා ගන්න පුළුවන් 64GB 128 256 වශයෙන් storage capacity අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේකේ cam එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් අපිට මේක main cam එක වශයෙන් බලා ගන්න පුළුවන් 50 megapixel lens එකක්. මේක selfie cam එක පැත්තට ආවොත් එහෙම 13 megapixel wide selfie cam එකක් බලා ගන්න පුළුවන් අපිට. අපි මේකේ බැටරිය පැත්තට ආවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 5000 mAh බැටරියක් බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම මේකේ අපිට බලා ගන්න පුළුවන් 18 watt fast charging බලා ගන්න පුළුවන් අපිට. Redmi 14C ජංගම දුරකථනය ආසන්න වශයෙන් රුපියල් 35000කට වැනි මුදලකට අපිට වෙළඳ පොලේ බලා ගන්න පුළුවන්. පස්වෙනි ෆෝන් එක වශයෙන් කතා කරන්නේ Vivo Y19s ෆෝන් එක ගැන. And durability into an affordable package. Vivo Y19s comes with Dodge display drop design যার কারণে ফোনটি হবে super strong আর IP64 dust and water resistance rating থাকায় আপনি নিশ্চিন্তে যে কোনো ওয়েদারে ইউজ করতে পারবেন। এক কথায় Vivo Y19s is a perfect blend of style, performance and power. Let's talk about the design and colors. Stunning colors make the Y19s design more stylish. It comes in pearl silver and diamond black color options. Amazing looking phone, right? අපි ඒකේ ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 6.6 inches IPS LCD පැනල් එකක් සමගින් 90Hz refresh rate එකක් ඇවිල්ලා තියෙනවා අපිට මේ ෆෝන් එක බලා ගන්න පුළුවන්. අපි මේකේ OS එක පැත්තට ගියොත් එහෙම අපිට මේකෙත් බලා ගන්න පුළුවන් Android 14 OS එක තමයි මේකෙත් අපිට රන් වෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ළඟට මේකේ RAM එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේකේ RAM එක 4GB 6GB 8GB වශයෙන් RAM වර්ග RAM කාණ්ඩ 3කින් ඇවිල්ලා තියෙනවා. අපි ඒ වගේම මේකේ storage පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 64GB 128 256 වශයෙන් storage capacity අපිට බලා ගන්න පුළුවන්. අපි ළඟට මේකේ main cam එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් megapixel 50ක wide cam එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ තවත් ලස්සන features එකක් තමයි ring LED flashlight panorama features එකත් අපිට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේකේ selfie cam එක පැත්තට ගියොත් එහෙම megapixel 5ක selfie cam එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට මේකේ බැටරිය බලා ගන්න පුළුවන් 5500 mAh බැටරියක් බලා ගන්න පුළුවන් අපිට. මේකේ charging පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 50 watt fast charging අපිට බලා ගන්න පුළුවන්. Vivo Y19s ෆෝන් එක රුපියල් 46000කට වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්. ඔයාට දැන් අයිඩියා එකක් තියෙන්න ඇති ඔයාට ගැලපෙන හොඳම ෆෝන් එක මොකක්ද කියලා. මේ වීඩියෝ එකේ ඔයාට ගැලපෙනම ෆෝන් එක පල්ලෙන් කමෙන්ට් එකක් දාන ගමන් ලයික් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන අපි අදට ගිහින් එන්නම්. නැවත ඉක්මනින්ම හමුවෙමු. Goodbye හැමෝටම.